අයිබෝවන් ට්‍රයල් විත් විමල් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. සත්කරවේ ප්‍රේමරතනා විධාන නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඒ වගේම අපවත් වී වදාළ පිටපොළ මෙත්තානන්ද ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ඒ වගේම විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපතින් වහන්සේ වන්නේ කලණිය බෝධිරුක්කාරාමයේ ඒ වගේම පිටපොළ ශ්‍රී බෝධිරාජාරාමයේ ඉන්නාරංගල ශ්‍රී සුදර්ශනාරාමයේ යන විහාරයන් විහාරාධිපති කොළඹ නවකෝරළේ නවතට මුනි ප්‍රධාන සංඝනායක එවැගේම රුහුණු විශ්වවිද්‍යාලය කැලණි විශ්වවිද්‍යාලය ඇතුළු කොට ඒ විශ්වවිද්‍යාලයන්හි ශ්‍රාවක කතිකාචාර්ය අති ගෞරවනීය අපගේ අත්කරවේ ප්‍රේමානන්ද නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අපගේ ගුරුදේවෝත්තමයන්න් වහන්සේ තමයි වර්තමාන විහාරාධිපතින් වහන්සේ ඇතුළු කටයුතු කරන්නේ. ඒ උන්වහන්සේ තමයි මේ විහාරස්ථානයේ ඒ සංවර්ධන කටයුතු වර්තමානයේ තුල සිද්ධ කරමින් පවතී. ඒ වගේම සතර පෙරේ දායක දායකාවන් ඇතුළු කොට ඒ සියලුම දෙනා එක්වාසලා මේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිද්ධ කරන්නට යෙදෙනවා. ඒ වගේම විහාරස්ථානයේ තුල සිද්ධ කරන්නට යෙදෙන ඒ සවස් කාලයේදී පවත්වන්නට යෙදෙන සන්ධ්‍යා කාලයේ පවත්වන්නට යෙදෙන ඒ බුද්ධ වන්දනාව අස්තිද දහස්ගලම්බක පූජාව ඇතුළු කොට නොඑක ආකාරයේ ආගමික වශයෙන් ඒ පුද පූජාවන් පවත්වන්නට යෙදෙනවා. ඉතින් මේවා දැක බලා ගන්නට ඒ වගේ මේ ශෛලමීය වශයෙන් නිර්මාණ රාශියක් මේ විහාරස්ථානයේ නිර්මාණය කළ තියෙනවා. ඒ දේවල් දැක බලා ගැනීමේ හැකියාව මේ විහාරස්ථානයේට පැමිණියාට පස්සේ මේ සියලුම දේවල් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ තුලදී බෝධිරාජානන් වහන්සේ ඇතුළු කොට මේක ආකාරයේ පුද පූජාවන් පවත්වන්නට ඒ කටයුතු සිද්ධ කරන්නට මේ ගම්මානයේ සියලුම දෙනා පුරුදු පුහුණු වෙලා ඉන්නේ. ඉතින් ඒවා නැවත නැවතත් බලන්නට අවකාශයක් තියෙන අපේ විහාරස්ථානයේ සුන්දරත්වය ඓතිහාසික වශයෙන් සුදර්ශනාරාමයේ සුදර්ශනීය වශයෙන් මේ විහාරස්ථාන ඉතාමත් වටිනාකමක් තියෙන විහාරස්ථානයක් කියලා හඳුන්වීමේ හැකියාවක් තියෙනවා. අපරමීරියේ දුර්ලංඝ නාරංගල සුදර්ශනාරාම විහාරයේ විහාරයේ අපි කතා කරපු විදිහටම මේ පළාතම ප්‍රසිද්ධ විහාරස්ථානය. මේ විහාරස්ථානයේ වැදගත්කම තමයි කැටයම් කලාව. කැටයම් කලාව මෑත අවුරුදු 50කට වගේ කාල සීමාවක තුළ කැටයම් කලාව මහා ඉහළින් නිර්මාණය වෙලා තියෙන විහාරස්ථානයක්. මේ විහාරස්ථානයේ කැටයම් නිර්මාණයට අදාළ පාෂාණ කොටස්
කියන්නේ මේ විශාල ගල් පර්වත. අවුරුදු 50කට වගේ පෙර තමයි මේක ගෙනලා තියෙන්නේ. මේ ගෙනලා තියෙන රහංගල කියන අපේ විහාරස්ථාන පිටුපසින් තියෙන විශාල කන්දේ මේකට මූලිකත්වයේ ගැන කටයුතු කර අපේ ප්‍රදේශයේ අපේ මාම කෙනෙක් තමයි ඉන්නේ. ඒවත් මාමා ඒ මාමගෙන් අපි අහලා බලමු කොහොමද මේ පාෂාණ කැබිනි නැත විශාල ගල් පර්වත මෙන්න විහාරස්ථානට ගෙන්නේ කියලා. එහෙනම් මාමා අපි කියන්නේ බලන්න කොහොමද විහාරස්ථාන මේකට ගෙන්නේ කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ මේ පිළිබඳව කිසිම අපේ මාම කියලා කතා කරන්නේ. මේක තමයි කොහොමද විදියම දෙන්නක කප්පුදේ. කොහොමද කියුවට තමයි ඒකම දෙවි සාමාන්‍යම තේරෙන අපේ අතින් ඒ දවස්වල කුල්ලෝසෙන් අපේ කම්මවයි සාමාන්‍ය මමත් දේතාල අපේ කාලේ කන්ද තේන විජය රත්න බඹරපණ තියෙන සිරිසෙන් ගත්තා සිරිපාල සුමතිපාල මයිකල් ලැන්ටනි වඩිමාත්‍යය ජයසේකර ගුණපාල කොඩියක් මාමා ගුණරාජ මාමා ජීවිත් අයියා ඇල්බර්ට් අයියා දේවාලගේ සෝමපාල බාස්කා ඒ කටි සාමාන්‍ය ඔක්කොම උදව් වුණා. ග්‍රීන් පේන්ට් වගේ අය වගේම කුෂිකර්ම ඩිපාර්ට්මන්ටේ වැඩ කරා ගුණතෝ ගායක දෙවර්තින ඉතින් යා තමයි වැඩිම සාමාන්‍ය මට එනවා ඔය දේවල් පර්වත ගේම්ට මහන්සියනේ ඒ දවස්වල සාමාන්‍යයෙන් අපේ දුන්න උත්සාහයෙන් තමයි මේ නිවා ගන්න බෑ බැටි වරම තිබෙන්නේ සාමාන්‍යයෙන් ආන්දියා කියලා ගල් කියලා ආන්දියාගෙන් තමයි ඉස්සෙල්ලා ගල්කම ඉස්සලා ඇත්තට පටවන මේක කියනවා අපේ ලෝකහංගය ගාන මූලිකත්වය ඉදරනේ ලෝකහංගය අපිට සාමාන්‍යයෙන් ඒ දවස්වල සමාජපාලනයන් වගේ දර සිරිපාල ලෝකස්ථ ශාලිසිය වගේ තමයි කැමරෙන් හදලා අපේ මිනිස්සුන්ට කෑම දුන්න අපිට ඒ වගේ තමයි ඉතින් ඉස්සරහින් මානසිකව මුළු ගමෙන් සත්‍ය වගේ එතකොට ඒ කාලේ දෙවගේම ගල් වැඩ ඒ සංජහා අඹගස්සේ සයිලන්ට් පර්සන් කියලා කෙනෙක් තමයි අපේ ගමට මේ වැඩ පටන් ගත්තේ. එතකොටම අපේ ගමේ හිටියේ විපුල රත්න කියලා මහත් ගමේ ශ්‍රීපාද කොල්ලෙක් අපේ ලෝකහඳුන්ගේ කීමන්ට එයාට වැඩ ඉගෙනුවා. ඒ ගල්කටෙන් වැඩ ඉගෙනලා තමයි උන්ට හිතන්නේ මේ අපේ සෑහෙන වැඩ කොටසක් අපේ පන්සලේ මේ ගල් කැටයන් වැඩ කරේ විවරත්. එතකොට අපිට මේ ගල් කැටයන් නිර්මාණය පිළිබඳ අපිට සෑහෙන අතීතයක් ඒ කියන්නේ වැඩිහිටි පරම්පරාවේ දැනට යමක් කියන්නේ දැනටත් සමාජයේ ගොඩාක් වැඩ කරන මාම කෙනෙක් තමයි රේරත් මාමා. ඒ නිසා එතුමාන්න්ට ඒ කරපු කාර්යයන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා සියලු දෙනාටම ස්තුතියි. බුදු සරණයි.